සමහර ආදර කතා තියෙනව නේද අනුන්ට කියාගන්න බැරි. තනියෙන් විඳවන්න ඕන. මේකත් එහෙම කතාවක්. මම නිරෝෂා. මගේ මහත්තයා සුමිත්. එයා නම් හරිම හොඳ කෙනෙක්. හිතුවක්කාර නෑ. කිසි දෙයකට ඕනවට වඩා කලබල වෙන්නෙත් නෑ. අපි බැඳලා දැන් අවුරුදු 10ක් විතර ඇති. අපේ ජීවිතේ හරියට සංසුන් ගංගාවක් වගේ. කිසිම කැළඹීමක් නෑ. සුමිත් මට ආදරෙයි. මමත් එයාට ආදරෙයි. ඒක හරියට අපේ ජීවිතේට තියෙන ස්ථිර බිත්තියක් වගේ. ආරක්ෂිතයි. සැනසිලිදායකයි. හැමදාම එකම විදිහට යන ඒත් සුන්දර ගමනක්. එයාගේ උණුසුම් හුස්ම මගේ කරට වැදෙනකොට දැනෙන සැනසීම වෙන කිසිම දෙයකට සම කරන්න බෑ. ඒත් ඉතින් ජීවිතේට එක පාරටම රවිඳු ආවා. කැම්පස් එකේ ඉස්සර හිටපු යාළුවෙක්. එයා හරි කටකාරයි. hina වෙනකොට S2 පුංචි වෙනවා. අපි ආයෙමත් හම්බුනේ නොහිතපු විදිහකට. එක දවසක් අහම්බෙන් පාටි එකදී එයා ආයෙමත් මාව පරණ මාවම කළා. රවිඳු කියන්නේ ජීවිතේ විඳින්න දන්න කෙනෙක්. එයා කතා කරන විදිහ, hina වෙන විදිහ මාව පිස්සු වට්ටවනවා. එයාගේ S2 දිහා බලන් ඉන්නකොට මගේ ඇඟම හිරිවැටිලා යනවා. සුමිත් ළඟ මට තිබ්බේ සැනසීමක්, ආරක්ෂාවක්. ඒත් රවිඳු ළඟ මට දැනුනේ මම ජීවත් වෙනවා කියලා. මගේ ඇතුලේ නිදි කරවගෙන හිටපු ගින්දරක් ආයෙත් පත් වුණා වගේ. රවිඳු එක්ක ඉන්නකොට වෙලාව යනවා දැනෙන්නේ නැහැ. එයාගේ ඇස්වල තිබ්බ ඒ පිස්සු බැල්ම මගේ හදගැස්ම වේගවත් කළා. අපි කතා කරනකොට එයාගේ හුස්ම මගේ මූණට වදිනවා. එවලට මට දැනෙන්නේ අමුතුම පිස්සුවක්. එයාගේ අතක් වැදුනත්, පොඩි ස්පර්ශයක් වුණත් මගේ ඇඟ හිරිවැටිලා යනවා. රවිඳුගේ සුවඳ මගේ හුස්ම හිර කරනවා වගේ. මගේ ඇඟ ඇතුලේ තිබ්බ හැඟීම්, හීන, ආසාවන් ආයෙත් පණ ගැන්නුවා වගේ. එයා එක්ක ගත කරන හැම මොහොතක්ම මගේ ජීවිතේට අමුතුම රිද්මයක් දුන්නා. ඒ රිද්මේ මගේ ඇඟ පුරාම දුවනවා වගේ මට දැනුණා. මට හිතුණා මේ තමයි නියම ජීවිතය කියලා. මේක නම් මහ විකාරයක්. අනුන්ට කියාගන්න බැරි තනියෙන් විඳවන දුකක්. මගේ හිත දෙකට බෙදිලා. එක පැත්තකින් සුමිත්. මේ වෙද්දි මගේ ජීවිතේ භාගයක් එයා එක්ක ගෙවලා. එයා මාව කොච්චර විශ්වාස කරනවද? මට කොච්චර ආදරේද කියලා මම දන්නවා. එයා නැතුව මට ජීවිතයක් ගැන හිතන්නවත් බෑ. සුමිත්ගේ ආදරේ හරියට උණුසුම් රෙද්දක් වගේ. මට ඒක නැතුව ඉන්න බෑ. අනිත් පැත්තෙන් රවිඳු. එයා ළඟ මට දැනෙන ඒ නිදහස් හැඟීම, ඒ ආශාව මාව හිර කළා. එයා මගේ ඇඟට විතරක් නෙවෙයි, මගේ හිතටත් ආත්මෙටත් කතා කළා. එයා එක්ක හිටියනම් මගේ ජීවිතේ මොන වගේ වෙයිද කියලා මට හිතෙනවා. ඒක හරියට තහනම් පළතුරක් වගේ. ඒකේ රස දන්නවා. ඒත් කන්න බෑ. රවිඳුගේ ආදරේ හරියට දාහේ නිවන සිසිල් දියපාරක් වගේ. මාව පිස්සු වට්ටවනවා. මගේ නහර දිගේ ගලාගෙන යන උණුසුමක් මට දැනුණා එයා ළඟ ඉන්නකොට. දෙන්නකින් කෙනෙක් නැතුව මට ඉන්න පුළුවන්ද කියලා හිතා ගන්න බැරි වුණා. රැට නිින්දක් නෑ. දවල්ට මනස අවුල් වෙලා. සුමිත් මගේ ළඟ ඉන්නකොට මගේ හිත රවිඳු ළඟ. රවිඳු එක්ක ඉන්නකොට මගේ හිතට වරදකාරී හැඟීමක් එනවා. මේක මාර දුකක්. එක දවසක් මම තීරණය කළා මේක මෙහෙම බෑ කියලා. මම කාටවත් බොරු කරන්නේ නෑ. විශේෂයෙන්ම මටම. ජීවිතේට තියෙන එක පාරක්. මිනිස්සුන්ට ඕන දේ නෙවෙයි, හිතට දැනෙන දේ තමයි කරන්න ඕන කියලා මම තේරුම් ගත්තා. මම රවිඳුට කිව්වා මට ආයෙමත් එයාගේ ජීවිතේට එන්න බෑ කියලා. ඒක තමයි මම ජීවිතේ ගත්ත අමාරුම තීරණය. එයාගේ ඇස්වල තිබ්බ වේදනාව මගේ හදවත පළල දැම්මා. එයා කිව්වා එයා මට ගොඩක් ආදරෙයි කියලා. මාව නැතුව එයාට පිස්සු හැදෙයි කියලා. මගේ ඇස්වල කඳුළු පිරුණා. ඒත් මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. ඒක මගේ තීරණය. මම දැනගත්තා මට ඕන සැනසීමක් මිසක් අවිනිශ්චිත පිස්සුවක් නෙවෙයි කියලා. දැන් මම සුමිත් එක්ක ඉන්නවා. එයා මේ කිසිම දෙයක් දන්නේ නෑ. මගේ හිතේ තියෙන මේ හැඟීම් ගැන එයා දන්නේ නෑ. ජීවිතේ හරිම නිහඬයි. සැනසෙල්ලක් තියෙනවා. සුමිත් තාම මට ආදරෙයි. අපි hina වෙනවා, කතා කරනවා. ඉස්සර වගේම ජීවත් වෙනවා. රාත්‍රියට මගේ පපුවට තුරුළු වෙලා ඉන්න එයාගේ උණුසුම, මට දැනෙන ඒ සුරක්ෂිතභාවය මිල කරන්න බෑ. ඒත් සමහර දවස්වල අහස දිහා බලාගෙන ඉන්නකොට අර රවිඳුගේ හිනාව මට මතක් වෙනවා. එයාගේ ඇස්වල තිබ්බ ඒ පිස්සු බැල්ම තාමත් මගේ හිතේ කොහේ හරි හිර වෙලා. ඒ සුවඳ අහල පහල කොහේ හරි රැඳිලා තියෙනවා වගේ දැනෙනවා. ඒක මහා අමුතු හැඟීමක්,
ආදරයට තියෙනව නේද අමුතුම විදිහක වේදනාවක්. කවදාවත් නොලැබෙන දේ ගැන හිතෙන ඒත් අත්හරින්නත් බැරි. මේක තමයි මගේ තුන්කොන් ආදර කතාව. කාටවත් කියන්න බැරි මගේ රහස. ඒක මගේ ආත්මයේ ගැඹුරේම හැංගිලා තියෙනවා.